ඔන්න අපි ගාලු යන්නේ. හැබැයි ඉතින් අපිත් එක්ක යන්න එනවා නම් ඔක්කොටම කලින් ගිහිල්ලා මගේ channel එක subscribe කරලා ඉන්න වෙයි. ඉතින් ළමයි 2025 අප්‍රේල් මාසයේ ලංකාවට ගියාට පස්සේ කරපු vlog එකක් තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ. ඉතින් මේ trip එකට කලින් අපේ පවුලේ හැමෝම එක්ක ගිය සීගිරියේ trip එකේ vlog එකත් මගේ කෞශිබල් channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා කොල්ලෝ කෙල්ලෝ සෙට් එක යන ආතල් ට්‍රිප් එක. ඉතින් ඔන්න මගේ ආදරණීය නැන්ද අම්මාට ටටා බායි කියලා අපි ගෙදරින් පිටත් වුණා. ඉතින් එහෙමම ගිහිල්ලා අපේ අක්කව පික් කරගත්තා. ඔය ඉන්නේ අපේ අක්කා. හායි කියන්න. ඔන්න ඉතින් ට්‍රිප් එක පටන් ගන්නත් කලින් කට්ටිය කන්න බොන්න ගත්තා. තාම නුවරින් එළියටවත් ගිහිල්ලා නෑ ළමයි. කමක් නෑ ඉතින් පැය ගාණක් යන්නත් තියනවානේ. ඔන්න ඉතින් මටත් ලයිම් ජූස් එකක් හම්බුණා. ඊට පස්සේ ඉතින් ඔන්න සෑහෙන දුරක් සද්ද බද්ද නැතුව ආවා. ටික වෙලාවකට පස්සේ කාගේ හරි උකුසු ඇසකට අච්චාරු හට් එකක් හම්බුණා. දැන් ඉතින් වාහනේ පාර මැද හරි නවත්තලා අඹ අච්චාරු ගන්න වෙනවා ළමයි. ඉතින් මේ කාර්යය සඳහා අපේ අක්කා ඒ ටූලි කොල්ලවයි පිටත් කරලා යවුවා. ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ හිත පිරෙන්න අඹ අච්චාරු අරගෙන ඒ දෙන්න ආවා. දැන් ඉතින් මේක කාලත් අවුරුද්දක් වෙනවා ළමයි. හිතා ගන්නකො ඉතින් මේකට හඬ කවනකොට මට කොහොම දුකක් දැනෙන්නේ නැද්ද කියලා. කටට කෙලත් තුනනවා. දුක තමයි රංජනී. අඹ විතරක් නෙමෙයි ඔන්න අන්නාසිත් ගෙනල්ලා. දැන් ඉතින් ගමනේ ටික දුරක් යනකම් මේක රස විඳින්න පුළුවන්. මේවා බලාගෙන ඉද්දි නිකන් රස දැනෙනවා වගේ ළමයි. ඔන්න දැන් අපි හයිවේ එකේ යන ගම. මේ අවස්ථාව වන විට කස්ටියටම විශාල බඩගින්නක් දැනිලායි තිබුණා. දවල්ට කන වෙලාවත් හරි නිසා අපි මෙන්න මෙතන නැවැත්තුවා. එයාගේ සැප. අර හයිවේ එකේ අතරමැද තියෙන තැන මාමතකයි කියන්නකෝ. කොහොම හරි ඔන්න එතනින් අපි ගත්තා ලම්ප් රයිස්. අයියෝ මට බෑ ළමයි මේක කරන්න. මේ වීඩියෝ එක එඩිට් කරන්න ගත්ත වෙලේ ඉඳලා අපිම කාපු කෑම දිහා බලාගෙන හූල්ලන්න වෙලා තියෙන්නේ. ලංකාවේ කෑමවල අගේ දැනෙන වෙන රටකට ගිහින්ම බලන්න ඕනේ ළමයි. කොහොම හරි ඔන්න එතනින් කට්ටිය බඩ පැලෙන්න කෑවා. හවස 2-3 වෙනකොට අපි ගාල්ලට ආවා. අනේ මන්ද ළමයි මං ගාල්ලට හරිම ආසයි. කොච්චර ගියත් මට එපා වෙන්නේ නැහැ. ගාල්ලත් එක්ක මොකද්දෝ බැඳීමක් මට තියෙනවා කියලා හිතෙනවා. ඉතින් දැන් මේ අපි යන්නේ ගාලු කොටුව ඇතුළට. කෝ බලන්න අපේ ගාල්ලේ සෙට් එක කමෙන්ට් එකක් දාගෙන යන්න. හැබැයි මට තාම බැරි වුණා ගාලු කොටුව ඇතුළේ දවසක් ගත කරන්න. ආයේ ලංකාවට ආවම try එකක් දෙමු. ඔන්න ඉතින් අපි ඒත් එක්කම ගාලු කොටුවට ඇතුල් වුණා. දැන් ඉතින් වාහනේ පාක් කරන්න තැනක් හොයාගන්න එපායි. අපි ගියේ සතියේ දවසක නිසා ලොකු සෙනගක් හිටියේ නෑ ළමයි එදා. නැත්තම් මට මතකයි එකපාරක් ඇවිල්ලා පොලිමේ ඉන්න උනා ඇතුළට වාහනේ දාගන්න. ඉතින් හොඳ හෙවණක් බලලා වාහනේ නවත්තලා අපි ඇවිදින්න පටන් ගත්තා. ගාලු කොටුව ඇතුලේ හවසට තමයි ඇවිදින්න ඕනේ ළමයි. මං ආස එහෙම. මේක ඇතුලේ ඉතින් වෙනමම ලෝකයක් වගේ. shopping කරන්න තියනවා, කන්න තියනවා, බොන්න තියනවා. ඔන්න ඉතින් ටික වෙලාවකින් අපි පහන් කනුව ළඟට ආවා. මෙතන ඉඳලා නම් ෆොටෝ එකක් ගන්නම ඕනේ. හැබැයි ඉතින් මෙතෙන්ට ගියාම මට පුදුම නිදහසක් දැනුණා ළමයි. මං ආසම තැන. ඔන්න ඒ අතරේ කස්ටියක් හොඳට නාගන්න. අපි නම් මුහුදේ නාන්න ගියේ නෑ ළමයි. පහන් කනුව ළඟට වෙලා ටිකක් වෙලා ඉඳලා අපි ගාලු කොටුව ඇතුලේ ඇවිදින්න පටන් ගත්තා. අපිත් ඔහොම ඇවිදගෙන යන ගමන් ඉතින් ෆෘට් ජූස් එකක් බිව්වා. මොකක් හරි හේතුවකට ඒ කොටස රූගත වෙලා නෑ ළමයි. පිපාසයෙන් ඇවිදින කොටස විතරයි අරගෙන තියෙන්නේ. කෙසේ නමුත් මම නම් සතුටින්. මේවා බලද්දී ආයෙම ගියා වගේ හැඟීමක් ආවා. ඔන්න ඒ අතර යාළුවෙකුත් හම්බුණා. අපි ෆොටෝ ගන්නකොට ලැජ්ජයි කියලා එයා පියාඹලා ගියා. ඊට පස්සේ ඉතින් අපිත් එතනින් පිටත් වුණා ළමයි. අද රෑ අපි ඉන්නේ ගාල්ලේ. ඊට උදේම අපි මාතර බලා පිටත් වෙනවා. ඉතින් ඔන්න ටික වෙලාවකින් අපේ නවාතැන්පලට ආවා. අප්‍රේල් මාසයේ හොටෙල් එකක් බුක් කරගන්න එක නම් ලේසි උනේ නෑ ළමයි. වෙලාවට ඉතින් මෙතන සෙට් වුණා. ආයේ ඉතින් වාඩි වෙවි හිටියේ නෑ. හිටගෙනම වෙල්කම් ඩ්‍රින්ක් එකට වැඩේ දුන්නා. කස්ටියට ඒ තරම් මහන්සියෙන් හිටියේ. ඔන්න ඉතින් අක්කගේ මගේ රූම් එක තමයි මේ තියෙන්නේ. එන්නකෝ ඉතින් ඇතුළත් පොඩ්ඩක් පෙන්නන්න. ඔය ඉන්නේ මම ඉතින්. පේනවනේ දැන් නම් මූණ හරිම මහන්සි පාටයි. මේ තමයි රූම් එක. දැන් ඉතින් මම යනවා වතුරට පනින්න ළමයි. මෙතනින් පස්සේ ආයේ හෙට උදේට තමයි මං ඔයාලව හම්බෙන්නේ. දවසම රූගත කිරීම කරලා කැමරාවේ බැටරිත් ලෝ. ඔයාලා කොහෙවත් යන්න එපා ඉතින්. ඊළඟ දවසත් උදා වෙලා තියෙන්නේ. අය ගණනාවක සුව නින්දකට පස්සේ අවදි වෙලා තමයි ඔය ඉන්නේ. මූණ හොදලා ක්‍රීම් ටිකක් ගාලා කන්න යන්න කලින් වැඩක් තියෙනවා. ඇයි ඉතින් මෝනින් වීව් එක ගන්න එපැයි. කෑවේ නැතත් ඉතින් ඒව සිද්ධ වෙන්න ඕනේ. 3-4 පාරක් උත්සාහ කරලා ඔන්න යන්තම් හරියට එකක් ගත්තා. ඉන්නකො පෙන්නන්න. හරිම ලස්සනයි, හරිම සුන්දරයි.
රූගත කිරීම කරලා අවසානයේ තමයි මම මෙතෙන්ට ගියේ. ඒ වෙනකොට අනිත් අය නම් කාලේ ඉවර වෙන්නත් ළඟයි. මුලින්ම ඉතින් පළතුරු වලින් පටන් ගන්න තියෙන්නේ. ඔන්න ඔහේ මෙහෙට වෙලා කමු ඉතින්. මේක නම් ඇත්තටම නිස්කලංක සුන්දර උදෑසනක් වුණා. බලන්නකො පිටිපස්සේ තියෙන වීව් එකේ ලස්සන. කෑවට පස්සේ අපිට මුහුදට පනින්න ඉතුරු ළමයි. දැන් තමයි ඒකට හොඳම වෙලාව. මෙතන තිබුණ වතුර එකතු වෙන තැන. ඉතින් අක්කයි මල්ලී මායි තීරණය කරා එතෙන්ට පැනලා ටිකක් වෙලා ඉන්න ඕනි කියලා. පිටිපස්සෙන් මෙහෙම රැල්ල ඇවිල්ලා පිටේ වදිනවා. මේකට බහැලා සපාන් එකේ ඉන්න තමයි තියෙන්නේ ඉතින්. දකිද්දි තාසයි ඉතින්. මෙතන ලස්සන චූටි චූටි මාළුව ගොඩකුත් හිටියා. ඉතින් හිත සැනසෙනකම්ම වතුර වලේ බැහැගෙන ඉඳලා අපි පූල් එකට පැන්. දැන් නම් ඉතින් යන වෙලාවත් ලං වෙනවා. ඊට කලින් මෙන්න මේ ඔන්චිල්ලාවෙත් රවුමක් කැරකෙමු. මොකටද නිකන් අඩුවක් නැද්ද? ඔන්න ඉතින් නාලා කරලා අපි ඉක්මනට ලෑස්ති වෙන්න පටන් ගත්තා. ඒවා මේවා කර කර ඉඳලා අන්තිමේදී චෙක් අවුට් වෙන වෙලාවත් පහ වුණා කියන්නකෝ. අද මම තමයි පරක්කු. මේක මගේ ට්‍රිප් එක නිසා මට ඕන වෙලාවට තමයි ඔක්කොම වෙන්න ඕනේ. නැද්ද මං අහන්නේ? අම්මේ යන්තම් ඔන්න ඒකත් කරලා ඉවර වුණා ළමයි. එහෙනම් දැන් යමු. බීච් බීච් හෝටලෙන් අපි දැන් පිටත් වෙනවා. අපි බලෙන් යවුවා. මේ we need the room now කියලා කිව්වා. ඊට පස්සේ බහලා අපි චෙක් අවුට් වුණා වෙන කරන්න දෙයක් නැහැ නේද? අපිව කණෙන් ඇදලා එළියට දැම්මා. ඔව්. කොහෙද යන්නේ? අපි යනවා දැන් ට්‍රී හිල් නේ මොනවද? කොකනට් හිල්. අපි දැන් යනවා කොකනට් හිල්ස්. ඔය වෙඩිට් කරන්න ගියාම තමයි මට පිස්සුව දෙන්නේ. මං ඇතුළු හැමෝම වැරදි ළමයි. කොකනට් ට්‍රී හිල් එකට තමයි අපි දැන් මේ යන්නේ. අන්න ඕනේ තැන දැනගෙන හිටියට නම දැනගෙන හිටියේ නෑ අපි මෙච්චරක. වාහනේ නවත්තලා ටික දුරක් පයින් යන්න තියෙනවා ඉතින්. දුර නම් අවුලන්නේ අපි ගිය වෙලාව තමයි අවුල් උනේ. එතන ෆොටෝ ගන්න පොලිමේ ඉන්න ඕනේ ළමයි. ඉතින් ඒ අතරේ මට vlog එක අමතක වුණා. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ සුවනියර්ස් ගන්න. මොකද දැන් සෙල්ලම් නෑනේ පිට රටත් යාළුවෝ ඉන්නවා. එයාලවත් ලංකාව ගැන දැනුවත් කරන්න බෑ. ඒවත් අරගෙන අපි දවල්ට කන්න මෙන්න මෙතෙන්න ආවා ළමයි. කලින් දවස් රෑ කෑම අපි මෙතනින් තමයි ඕඩර් කරේ. ඉතින් ඒ කෑම හරිම රසට තිබුණ නිසා අපි තීරණය කරා පොට් එක හොයාගෙන ඇවිල්ලාම කන්න. ඇත්තටම ලංකාවට ගිය පාර අපි කාපු රසම කෑම එක තමයි මේ. ඉතින් ඔයාලා මේ පැත්තට ගියොත් වැලිගම ජේස් කැෆේ එකෙන් කෑම ටිකක් කන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඔන්න ළමයි අපි ගියා පෙට් ෂොප් එකකට. මේක නම් හොයාගත්තෙත් බොහොම අමාරුයි. ඉතින් ඊළඟ දවසේ අපිට යන්න තියෙන ගමනට අවශ්‍ය බඩු ටික වෙන් කරලා තියන්න තමයි මෙතෙන්න ආවේ. එතකොට ඉතින් උදේට ඇවිල්ලා අරන් යන්න විතරනේ තියෙන්නේ. ඒ ගමන ගැන විස්තරත් ඔයාලට මේ vlog එකේදී බලා ගන්න පුළුවන්. ඔන්න ඒ වැඩ ටික ඉවර කරගෙන අපි අද නවා තැන්පලට ආවා. මෙතන නම් ඇත්තටම මාරම ලස්සනයි ළමයි. මට මතක විදිහට මේ මන්දාරා රිසෝට් මිරිස්ස. ඔන්න ඉතින් අපි ඇවිල්ලා මෙතනට පේන ලස්සන වීව් එක බලාගෙන වෙල්කම් ඩ්‍රින්ක් එකට වග කිව්වා. ඊට පස්සේ අපිව අපේ රූම්ස් වලට එක් කරගෙන ගියා ළමයි. වතුර ටික දැක්කම නම් ළමයි පණිනකන් ඉවසිල්ලක් නැතුව ගියා මට. දැන් ඉතින් ඉක්මනටම රූම් එකට ගිහිල්ලා ටක් ගාලා ඇඳුම් මාරු කරගෙන අනිත් පැත්තට එන්න ඕනේ. අදත් ඉතින් ඊයේ වගේ තමයි ළමයි. අපි රූම්ස් දෙකක් තමයි බුක් කරේ. ඉතින් කොල්ල සෙට් එක එකකට දාලා මා යක්කයි තව රූම් එකක් ගත්තා. එයාලව රූම් එක ළඟින් දාලා අපි යනවා දැන් අපේ රූම් එකට. එන්නකො ඉතින් දැන් අපේ රූම් එක වටේ රවුමක් ගිහිල්ලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මේ රූම් එකේ නම් හොඳට ඉඩ තියෙනවා. හොඳයි නේද ළමයි? ඔය ඉන්නේ විඩාවටපත් මම කරපු දෙයක්වත් නෑ. ඒ වුණාට අවුවේ ඇවිදලාද මන්දා මට නම් හරිම මහන්සියෙන් තමයි හිටියේ. මුහුදු පැත්තට යන්න කලින් අපි වීව් එකත් බලලාම එමු. ඉතින් මේ බැල්කනි එකට හොඳ හුළඟකුත් එනවා. බලන්නකෝ වටේම පේන ලස්සන. මේවා දකින්නකොට මට ආයෙම දුවලා යන්න හිතෙනවා ළමයි. ඒ හුළං සද්දට මං හරි ආසයි. කොහොම හරි ඔන්න ටික වෙලාවකට පස්සේ අපි බීච් එකට ආවා. එනකොට පොඩි බබෙක් කොන්චිලි පදිනවා. අනේ පව් අනේ. ඉතින් මගේ වාර එනකන් අපි ගිහිල්ලා බලමු මුහුදු වෙරළ කොහොමද කියලා. ඇත්තටම එතන මාරම ලස්සනයි, මාරම නිදහස්, හරිම නිස්කලංකයි. අපි එතෙන්ට ගියෙත් හොඳම වෙලාවේ. ඉතින් අපේ හවස් වරුවම ගෙවුනේ මෙන්න මේ මුහුදු වෙරළේ. ඔන්චිලි පැදලා, පූල් එකට බැහැලා ඉඳලා හොඳට රිලැක්ස් වුණා ළමයි. රෑ වුණාට පස්සෙත් මුහුද අයිනට වෙලා අපි කට්ටිය ගොඩාක් වෙලා කතා කර කර හිටියා. ඉතින් එහෙම ඉන්න අතරේ අපිට අවස්ථාවක් හම්බුණා
චූටි කැස්බෑ පැටවුන්ව නිදහස් කරන්න. අපිත් ඒ වෙලාවේ තමයි දැනගත්තේ මේ හොටෙල් එකේ කැස්බෑවන් සංරක්ෂණය කරනවා කියලා. ඉතින් අද තමයි මෙන්න මේ චුට්ටියෝ ටික බිත්තර වලින් එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ එයාලව පරිස්සමෙන් එළියට අරගෙන මුහුදු වෙරළේ තියෙන එක. ඊට පස්සේ එයාලට ටෝච් එක අල්ලලා පාර පෙන්වන්නත් ඕනේ ළමයි. මොකද ආලෝකයේ තියෙන දිශාවට තමයි එයාලා ගමන් කරන්නේ. ඉතින් මුහුදු වෙරළට එන රැල්ලත් එක්ක එයාලා මුහුදට යනවා. ඒක නම් ඇත්තටම අමතක නොවන ලස්සන අත්දැකීමක්. චුට්ටන් කැස්බෑ පැටව් 100කට වඩා අපි එදා රෑ නිදහස් කළා ළමයි. ඉතින් ඒ අවස්ථාව ලබා දුන්නට මන්දාරා රිසෝට් එකට වෙනමම ස්තුති කරන්න ඕනේ. කොහොම හරි ඉතින් ඒ විදිහට තමයි එදා රෑ ගෙවිලා ගියේ. ඔන්න ඉතින් අපේ ට්‍රිප් එකේ අවසාන දවසත් උදා වුණා. මතකනේ ඔයාලට ඊයේ හවස අපි මෙන්න මේ පෙට් ෂොප් එකට ඇවිල්ලා බඩු ටිකක් වෙන් කරලා ගියා. ඉතින් දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ ඒ ටික අරගෙන යන්න. ඉතින් ගොඩම කැට් ෆුඩ්, ඩොග් ෆුඩ් තමයි අපි ගන්න ආවේ. තවත් ගොඩක් ගන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. ඒත් ඉතින් වාහනේ ඉඩ තියෙන විදිහට තමයි අපිට බඩු ගන්න උනේ. ඉතින් මේ බඩු ටිකත් අරගෙන අපි මීළඟ ගමනාන්තය බලා පිටත් වුණා. මේක මම ලංකාවට එන්න කලින් ඉඳලම ප්ලෑන් කරපු ගමනක් ළමයි. දැන් අපි මේ යන්නේ අහංගම තියෙන ඇනිමල් SOS එකට ළමයි. ඇත්තටම අපිට ඒ තැන හොයාගන්න සෑහෙන වෙලා ගියා. ගොඩාක් ඇතුළට වෙන්න තමයි මේක තියෙන්නේ. ඉතින් අපි කාලයක ඉඳලා පුළුවන් විදිහට මෙතෙන්ට මුදල් ආධාර ලබා දෙනවා ළමයි. ලංකාවට එන එකේ මට හිතුණා ඇවිල්ලා මෙයාලව බලලම යන්න ඕනි කියලා. මේ ගමන එන්න ඕනි නිසාමයි මම මේ ට්‍රිප් එකත් දාගත්තේ. ඉතින් ඔන්න අපි තැනට ආවට පස්සේ අපිව පිළිගන්න කස්ටිය ආවා. ඉතින් මේ ඇනිමල් SOS එක ළමයි UK වල රෙජිස්ටර් කරපු චැරිටි එකක්. එහෙන් තමයි ගොඩක්ම ආධාර ලැබෙන්නේ. මෙතන 2000කට වඩා අසරණ වුණු, ආබාධිත වුණු, ලෙඩ වෙලා අතෑරලා දාපු බලු යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් එයාලා හැමෝම බලලා යන්න තමයි මම අද ආවේ. පේනවනේ ඉතින් එයාලගේ ආදරේ. හැමදාම උදේ 10 මාරට එයාලා ටුවර් එකක් කරනවා. ඉතින් මේක බලන්න එන්න ඕනේ කට්ටියට මෙයාලව කන්ටැක්ට් කරගෙන වෙලාව බුක් කරගන්න පුළුවන්. ඔන්න අද අපිත් එක්ක ටුවර් එකට සහභාගී වෙන කට්ටිය තමයි මේ ඉන්නේ. එතකොට මේ කළු පාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ ලීලා. එයා තමයි මෙතන සුපර්වයිසර් වගේ ඉන්නේ. ඉතින් එයා ගොඩාක් විස්තර අපිට මෙතනදී කිව්වා. ඇත්තටම කිව්වොත් ලංකාවේ කෙනෙක් විදිහට මට මේ වහගෙන ඉන්නත් ලැජ්ජා හිතුණා. මොකද අපේම රටේ මිනිස්සු අතින් කොඳු කැඩෙන්න ගුටි කාපු, හක්ක පටස් දීපු, ඉපදුණු ගමන් පාරායිනට ගෙනල්ලා අතෑරලා දාපු අහිංසක අසරණ ජීවිත තමයි මෙතන ඉන්නේ. ඉතින් මේ දේවල් එයාලා එතන කතා කරනකොට ඇත්තටම හරිම කනගාටුවක්, ලැජ්ජාවක්, දුකක් මට දැනුණා. එන්නකො ඉතින් ඇතුළට ගිහිල්ලාම බලන්න මෙයාලා මෙතන කොච්චර සේවාවක් කරනවද කියලා. මේක ළමයි සෑහෙන ඉඩ ප්‍රස්තාවක් අරගෙන කරගෙන යන දෙයක්. දවස් ගානේ මෙතන ඉන්න බව් සෙට් එක වැඩි වෙනවලු. මොකද දැන් මෙයාලා මේක කරගෙන යන බව දන්න නිසා ගොඩක් කට්ටිය බෑග් වල බලු පැටර්න දාලා මෙයාලගේ ගේට්ටුව උඩින් විසික් කරලත් යනවලු. මේක ඇවිල්ලා ජොලියට බලලා යන්න සුදුසු ගමනක් නම් නෙමෙයි. හරිද? යනවනම් මොන හරි ආධාරයක් කරන්න බලාගෙන හරි නැත්නම් මෙතන ඉන්න අසරණ වුණු බව් පැංචෙක්ව ගෙදර ගෙනියන්න බලාගෙන හරි යන්න ඕනේ ගමනක් ළමයි. ඉතින් මෙයාව තමයි අපිට මුලින්ම මුණ ගැහුනේ. හක්ක පටස් එකකට කටේ ඇඳක්ම නැති වෙලා ගිය බව්වේ. එන්නකෝ මේ වගේ අය ගොඩාක් ඉන්නවා මේක ඇතුලේ. ඇත්තටම මේ වගේ තැනක් පවත්වාගෙන යන එක කොච්චර අමාරු දෙයක්ද කියලා ඇතුළට ගියාට පස්සේ තමයි අපිටත් තේරුනේ. ලෙඩ වුණු අය වෙන් කරලා, ආබාධිත වුණු අය වෙන් කරලා, රණ්ඩු වෙන අයවත් වෙන් කරලා තියන්න එපා. ඉතින් ඇතුළට ගියාට පස්සේ ගැලවිල්ලක් නම් නැහැ. කට්ටිය අපිව වට කරගත්තා. ඉතින් මේ තමයි මේ 2000ටම කෑම හදන කුස්සිය. ඉතින් මෙතනදී නම් ලංකාවේ සහෝදර සහෝදරියන්ව දැක්කම මට ඇත්තටම සතුටක් ආවා. ඇතුලේ වැඩ කටයුතු ගොඩක් කරන්නේ එයාලා තමයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතන එයාලා උපරිමයෙන්ම පිරිසිදුව තියාගන්න try කරනවා කියලා පේනවා. ඉතින් ඔයාලට උනත් පුළුවන් ඇවිල්ලා මෙතන දවස් 2-3ක් නැවතිලා මෙයාලට උදව් කරලා යන්න. ඒ සම්බන්ධව වෙනමම වැඩසටහනක් එයාලගේ තියෙනවා. ඉතින් මේ ඉන්නේ මෙතන ඉපදුණු චුට්ටියෝ ටික. ඉතින් මෙයාලා බලාගෙන ඉන්නේ කවුරු හරි ඇවිල්ලා එයාලව ආදරණීය ගෙදරකට එක්කරගෙන යනකම්. බව්ව විතරක් නෙමෙයි පූසොත් ඉන්නවා ළමයි. එයාලා ඉන්නේ වෙනමම රූම් එකක. මොකද එළියට යවන්න පුළුවන් තත්ත්වයක් නැහනේ. ඉතින් මෙතනින් අපේ ටුවර් එක නැවතුණා. ඇනිමල් SOS එක ගැන වැඩි විස්තර ඔයාලට Facebook එකෙන්, Instagram එකෙන් දැනගන්න පුළුවන්. එයාලගේ වෙබ්සයිට් එකෙත් ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් ඔයාලට මුදල් ආධාර කරන්න පුළුවන්. කෑම වලින් ආධාර කරන්න පුළුවන්. හාල් තමයි වැඩියෙන්ම ඕනේ වෙන්නේ. මොකද දවසකට මෙයාලා ටොන් බර ගානක බත්තු යනවා. එහෙමත් නැත්නම් මෙතන ඉන්න අසරණ වුණු ජීවිතයකට ආදරණීය නිවහනක් ලබා දෙන්නත් පුළුවන්. ඉතින් මේ මොකුත්ම බැරි නම් අඩුම තරමේ තමන්ගේ ගෙදර ඉන්න සුරතලාව පාරට ගෙනලා දාන්න නැතුවවත් ඉන්න. එහෙනම් මගේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. අපි ගියා. bye.